ආයිබෝවන් අපි දැන් සාමාන්‍ය වෙල්ඩින් එකක් කරන්නේ කොහොමද? අපි මුල සිට සරලව ඔයගලන්ට උගන්වන්න තමයි යන්නේ. වෙල්ඩින් එක කියන්නේ මොකක්ද? වෙල්ඩින් එකක් කරන්නේ කොහොමද? ඒක සරලවම කියා දෙන්න ඔයගලන්ට යන්නේ. ඒකෙදි වෙල්ඩින් එක ගහද්දී අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා සේෆ්ටියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අනික අපේ ආරක්ෂාවට. ඒ විදිහට අපි බලමු වෙල්ඩින් කරන්න අවශ්‍ය වෙන සේෆ්ටි ටික. सामान्य ओवरऑल कौन ओवरऑल पालवेनी අපේ මුඩු එංගම ආවරණය කරන ඕවරෝල් එකක්. හරිද? ඔයගොල්ලෝ පැහැදිලි වෙන්න පුළුවන් මේ වගේ ඕවරෝල් එකක් ඕන වෙන. පළවෙනි එක ඕවරෝල් එක අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට පස්සේ අපිට සේෆ්ටි ෂූ දෙකක් අනිවාර්යෙන් අවශ්‍යයි. සේෆ්ටි ෂූ දෙකක්. මේ වගේ සේෆ්ටි ෂූ දෙකක් අනිවාර්යෙන්. මේ වගේ සේෆ්ටි ෂූ දෙකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට පස්සේ අපිට තියෙන වෙල්ඩින් ශාස්ත්‍රයේදී සේෆ්ටි ග්ලව්ස් කියලා තියෙනවා. මේක නම් මම වැඩ කරපු පොඩි පෙයක් පරණ වෙච්ච එකක්. සේෆ්ටි ග්ලව්ස් ජෝඩුවක්. ඒ කියන්නේ අපි මේ වගේ අත් දෙකට දාගෙන තමයි වෙල්ඩින් එක කරන්නේ. වෙල්ඩින් හෝල්ඩර් එක අල්ලන්නේ. ඒ වගේ කරන්නේ මේ වගේ අපි ග්ලව්ස් දෙකකුත් දාගන්නවා. හරිද? තව ඊට පස්සේ අපිට තියෙනවා ඔය අපි බිල්ඩින් එක ගහද්දි ඔය ෆිටින්ස් හදාගන්න ගයින්ඩරේ පාවිච්චි කරනවානේ. ඒකට අපිට ඕන වෙනවා මේ වගේ සේෆ්ටි ගොගල් දෙකක්. මේ කියන්නේ මේ සේෆ්ටි ගොගල් ගත්තාම එක එක වර්ග ඒවා තියෙනවා. මේ වගේ සේෆ්ටි ගොගල් තියෙනවා. මේ වගේ සේෆ්ටි ගොගල් තියෙනවා. මේ වගේ වර්ග දෙකකින් තුනකින් හතරකින් විතර එක එක නිෂ්පාදකයා හදලා තියෙනවා. අපි එතකොට වැඩිපුරම සේෆ්ටියක් තියෙන මෙන්න මේ වගේ සේෆ්ටියක් තමයි. සේෆ්ටි ගොගල් දෙකක් තමයි. එතකොට අපි මෙන්න දැම්මාම S2කට අපේ S2 මේ ඔක්කොම ටික කවර් වෙනවා. කවර් වෙලා ආරක්ෂා වෙනවා. එතකොට මම නිර්දේශ කරන්නම් මෙන්න මේ වගේ සේෆ්ටි දෙයක් පාවිච්චි කරන්න කියලා තමයි. ඊට පස්සේ අපිට ඕන වෙනවා සාමාන්‍යයෙන් මේකට කියන්නේ හෙඩ් සීල් එක කියලා. සාමාන්‍යයෙන් උඩ වෙල්ඩින් එකක් ඔය ගහනකොට අපිට මූණට ස්කැටර්ස් වදිනවා. ඒ වගේ ආරක්ෂා වෙන්න අපිට සැහැල්ලුව වෙල්ඩින් එක කරගන්න මේ වගේ හෙඩ් සීල් එකක් අවශ්‍ය වෙනවා. හෙඩ් සීල් එකක් මෙහෙම අවශ්‍ය වෙනවා. ඒ වගේම තව සාමාන්‍යයෙන් නෝමල් බිම වගේ සාමාන්‍ය නෝමල් පොඩි වැඩක් කරද්දී මේ වගේ මේකට කියන්නේ හෑන්ඩ් සීල් එක කියලා. මේ වගේ හෑන්ඩ් සීල් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම මේ හෑන්ඩ් සීල් එකට දාන වීදුරුවත් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ කියන්නේ අපි දැන් මුලින්ම මේ මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් කරනකොට මෙතන මේ ඩාර්ක් ග්ලාස් එක අනිවාර්යයෙන්ම වැදගත්. මේ ඩාර්ක් ග්ලාස් එකේ තියෙනවා ඩින් කියලා ගහලා 11 13 ඒ වගේ තියෙනවා මේකේ අන්දභාවය කියන්නේ මේකේ කලර්ස් එක කියන්නේ මේක මොන වගේ අඳුරුතාවය ඩින් වලින් ගහලා තියෙන ජර්මන් ප්‍රමිතියට. ඒකේ 11 13 වගේ තියෙනවා. මන්නම් විදේශ කරන්න සාමාන්‍ය 11 වගේ ඩාර්ක් ග්ලාස් එක පාවිච්චි කරාම හොඳටම ඇති මේකට. වෙල්ඩින් එකක් ගහගෙන සාමාන්‍ය මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් එකක්. හරිද? ඒ වගේ තව තියෙනවා අපි සාමාන්‍යයෙන් උඩක වගේ වැඩ කරද්දි වහලක වගේ වැඩ කරද්දි අපි නිතරම පල්ලමේ වැඩ කරනවා නම් මේ වගේ සේෆ්ටි හෙල්මට් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ සේෆ්ටි හෙල්මට් එකට දැන් මේකේ නම් නෑ. මේ සේෆ්ටි හෙල්මට් එකට පටියක් තියෙනවා. මෙහෙම පටියක් තියෙනවා. මේ පටිය අනිවාර්යයෙන් මෙහෙම දාලා මේ නිකටට මේ පටිය දාගන්නවා. එතකොට තමයි මේ සේෆ්ටි හෙල්මට් එකේ හරි වැදගත්කම තේරෙන්නේ. කියන්නේ මොකක් හරි උඩුවට වැටුණාට පස්සේ මේක විසික් වෙන්නේ. ඒ පටියත් එක්කලා තියෙනකොට තමයි සාර්ථක වෙන්නේ. හරිද? දැන් අපි දැන් සරලවම ඔය ටික ඉගෙන ගත්තනේ අපි දැන්. ඕවරෝල් එක ගැන, සේෆ්ටි සපත්තු දෙක ගැන, අපි ඊට පස්සේ වෙල්ඩින් ග්ලව්ස් ගැන, ගොගල්ස් ගැන ඔන්න ඔය ටික තමයි ප්‍රධානයෙන්ම ඕන වෙන්නේ මේ වෙල්ඩින් එක ගහගන්න. ඊට පස්සේ අපි ටිකෙන් ටික වෙල්ඩින් වලට යමු. එක පාරට අපි දැන් මේ ඔලුවට දාගන්න නැතුව සමහරක් කට්ටිය ඉන්නවා වැඩ වලට යන කට්ටිය ඉන්නවා සමහරක් කට්ටිය පුහුණු වෙන කට්ටිය ඉන්නවා. මේ හැම දෙයක්ම කියා දෙන සරලව. සාමාන්‍යයෙන් මම එක වීඩියෝ එකකට ගන්න එක දෙයක් කියා දෙන විනාඩි 5ක් විතර. හරිද? අපි දැන් මේ විදිහට දැන් මගේ වීඩියෝ එක දැන් මම අවසන් කරන්න යන්නේ. ඊට පස්සේ අපි වෙල්ඩින් එක කොහොමද ගහන්නේ
දෙවෙනි පියවර විදිහට වෙල්ඩින් එකක් කොහොමද ගහන්නේ? වෙල්ඩින් වර්ග වෙල්ඩින් එකක් කියන්නේ මොකක්ද? වෙල්ඩින් සාමාන්‍යයෙන් මොකටද පාවිච්චි වෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. හරිද? Thank you.